ආකාරයට මීළඟ පන්දුව රමණීය පුල් පහරක් ජය ගන්නවා රුපියල් 1,50,000ක් වටිනා 6 පහරක් එල්ල කළේ දකුණ පිටිකරුවා. දැන් අවසන් පන්දුවාර යොමු කරන් අවසන් තරගයේ ප්‍රථම පන්දුවාර යොමු කරන්නට අස්කර් කඳවනවා. දැන් කාල ගණනය ආරම්භ කර තිබෙනවා. වම පිටිකරුවා අසන්ත ලපා සිරණ පන්දුව පිළිගන්නට left arm over the wicket ආකාරයෙන් ප්‍රථම පන්දුව low full toss පන්දුවට left hand straight right පහර ලකුණු හා කිමි කර ගන්නවා. අලංකාර left hand straight right පහරකින් ලකුණු හා කිමි කර ගන්නවා ප්‍රිකලාල් මිත්‍රණි. left arm round the wicket ආකාරයට මීළඟ පන්දුව ආවර හොඳ පන්දුවක් යොමු කළ ඉතාමත් හොඳ පන්දුවක් නැවත පැමිණීම ඉතා මැනවින් සිදු කළා. දෙලෙන්ති පදින පන්දුවට පන්දුවේ ගමන්ම ගහරහා පන්දු පහරක් එල්ල කරන්න උත්සාහ කළත් පන්දු පිටේ දාට ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. වර සුදානම් මාන්නේ සීමා විසිට වමත් මඩවේග පන්දුව යන ක්‍රොඩ කාස්කර් left arm round the wicket ආකාරයට මීළඟ පන්දුව යොමු කරන්නට වමත් පිටිකරුවා අසන්ත ලෙපා ඉදිරියේ එවරත් ෆිල්ටර්ස් පන්දුව පුල් පහරක් එල්ල කරන කෙසේ වෙතත් මේ කොඩා පිටියේ පිහිටි මානවවර ලකුණකින් සෑහීමකට පත්වන්නට සිදු වෙනවා. 7 වන ලකුණ පූර්ව දෙක තුනේ ඉනි කරගත් කණ්ඩායම left arm round the wicket ආකාරයෙන් අස්කර් මීළඟ පන්දුව එවර low ෆිල්ටර්ස් පන්දුව left down right පහර උඩ පන්දුව රැක ගන්නා සිරකි වලානන් ක්‍රඩ කැමවර තරමක් දුර්වල පහරක් එල්ල කළේ දලුෂ්ක ලානන් ක්‍රඩ කයිතා විශිෂ්ට ගණයේ උඩ පන්දුවක් රැක ගනිමින් ප්‍රථම විකට් උඩවා ගන්නට සමත් වන යන ගෝල්ඩන් ඩක් අවස්ථාවකට මුහුණ දෙනවා. ගෝණු තරමක් පාකලා පන්දුවේ ප්‍රකෘතිය මිත්‍රණි ෆ්ලයිට් කිරීමකට ලක් කිරීම තුළ දලුෂ්ක පසුපාදයට පැමිණියත් ඔහුට ඔය අවශ්‍ය කරන වේගයෙන් පන්දු පහර එල්ල කරන්නට හැකියාවක් ලැබුණා. ඉතාමත් මැනවින් වේගය අඩාල කරමින් වන පන්දුව යොමු කළේ වමත් මඩවේග පන්දුව යන ක්‍රඩකයා. මඩවේග පන්දුව යන ක්‍රඩකයා මේ තීරණාත්මක තරගයේ මීළඟ පන්දුව වේගවත් පහරක් එල්ල කරන ඔෆ් ස්ටම්ප් එක දෙසින් යොමු කළ පන්දුවට දියදී දයා ගන්නට ආසන්නයි දවි ගියා. අනවශ්‍ය කලබලයක් පෙන්වන කලේ රිකාස් මුල සිටම ලකුණක් ලබා ගන්නට තරම් කැමැත්තක් තිබුණේ අසන්ත ලෙපා පිටිකනාන්තයේ දිවයන් උත්සාහ කිරීම තුළ මොහොමඩ් රිකාස් දියදී දවියම් කළ ලකුණ අපිරිකාල් මිත්‍රණි මේ සිටින මාතලේ ලංකස් කොඩක මේ වන විට තියෙන තර්ජනයක් එල්ල කරන ආකාරය දක්වලා ලැබෙනවා. දැන් සුදානම් මාන්නේ දනු පන්දු යොමු කිරීම සඳහා අතිත යටනත් DCC ක්‍රඩකින් සමග ක්‍රඩක් කළ අධිදක්ෂ ක්‍රඩකෙක් දක්වන මඩවේග පන්දු යන ක්‍රඩකයා දැන් සුදානම් මාන්නේ සීමා විසිට පන්දු යොමු කරන්නට නෞක පිටිකරුවා ලෙස ක්‍රඩා පිටියට සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සහල් පන්දු ක්‍රඩකීන් අතර තමාට ලබා දෙන ඕනෑම ස්ථානයක ක්‍රඩා කළ හැකි අපූර්ව දක්වන පිටිකරුවා තිසර දේශාන් නෞක පිටිකරුවා ලෙස ක්‍රඩා පිටියට සම්බන්ධ වුණු ක්‍රඩකයා right arm over the wicket ආකාරයෙන් දල්පු සුදානම් මාන්නේ ප්‍රධාන විනිශ්චයකාරවරයා පසු කරමින් ප්‍රථම පන්දුව low full toss පන්දුවට left down right පහරක් එල්ල කරනවා. ලකුණු 6 wide ලානන් කලාපෙන් මම සදාන් කළේ වර්තමාන ලාංකීය සහල් පන්දුවේ සිටින අද්විතීයම පිටිකරුවා ගොන්නේ ඊළම සිටින ක්‍රඩකයේ කීට හේතුව උට ලබා දෙන පිටිකරන ස්ථානයේ ඕනෑම ස්ථානයක ක්‍රඩා කරන ක්‍රඩකයේ දකුණත් පිටිකරුවා ආරම්භක පිටිකරුවා ලෙස ක්‍රඩා කළ හැකි අංක 3 අංක 4 අංක 5 ලබා දෙන ඕනෑම ස්ථානයක මැනවින් ක්‍රඩා කරන ක්‍රඩකයේ දකුණත් පිටිකරුවා තිසර දේශාන් ලකුණු යොමු කරන්නට දකුණතින් මඩවේග පන්දු යන ක්‍රඩකයා ආවරක් left down right පහලක් එල්ල කරන මෙවර උඩ පන්දුවක් ලෙස ඇදීන්නේ රැක ගන්නා ලෝනන් ක්‍රඩකයා සිරකිව තිසර ගේනිමත් දැන් නිමාවට පත් වුණා අපේ ක්‍රාල මිතුරුනි කියන්නේ ලකුණු 14 දී තුන්වන විකට් එක දැන් බිඳවට නාති විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ තරග මාලාව දැක බලා ගන්නට සම්බන්ධ වී තිබෙන අපේ ක්‍රාල මිතුරුනි කියන විශේෂයෙන්ම උදැසන පටන් මා පොදුට තනතුර සුපර් ෆැෂන් කණ්ඩායමට සහාය දක්වන විශාල පිරිසක් මේ කුඩා පිටියේ රැඳී සිටින වෙනස් බොලොන්‍ය කණ්ඩායමට සහාය දක්වපු පිරිසක් මේ කුඩා පිටියේ රැඳී සිටියා කෙසේ වෙතත් දැන් මේ තරග මාලාවේ අවසන් මහා තරගයේ කුඩා පිටිය තුළ පැවැත්වෙමින් තිබෙන්නේ වර්තමානයේ තුළ ලකුණු අතර සිටින ක්‍රඩකයා හොඳ පන්දුවක් තීරු පන්දුවක් යොමු කළ විකට් ආකාරයෙන් යොමු කළ පන්දුව ලෝබීමක් දක්වලා ලැබුණා. පන්දුවේ ගමන්ම ගහරහා පහරක් එල්ල කරන්න උත්සාහ කළත්
පඳු පිටිය දාට ගන්නට හැකියාවක් ලැබුණේ මාතලේ ලංකස් කුඩකින් මේ වන විට තියුණු පරිචනයක් එල්ල කරනවා. ඕනීයේ දිනේදී මධ්‍යම පළාත් කාණ්ඩයේ නවසල් මහා තරගයකට පැමිණියා. ඔවුන් සුවිශේෂී තරග රටාවක නියැලුණු හරි අපූර්වතම කණ්ඩායමක් එක්කලා මිතුරුම කියන්නේ. දැන් අවසන් තරගයේ තුලත් තියුණුම තර්ජනයක් එල්ල කරනවා සුපර් ෆැෂන් කුඩකින්ට. දැන් සුදානම් වන්නේ දකුණු පින් මැද වේග පන්දු යන ක්‍රඩක ආවුද විකට් ආකාරයට මීළඟ පන්දුව කෙටි පන්දුවක් අකිල ජාලා පුල් පහනක් එල්ල කරනවා වෙන නගිනා පන්දුව උඩ පන්දුවක් ඇටියට රැකගත්තා ඩීප් ස්කාලට් ක්‍රඩක තවත් බලාපොරොත්තු සහගත ක්‍රඩකයේ ක්‍රීඩා පිටියේ යටවන්නේ ඩීප් ස්කාලට් ක්‍රඩක නිරංජන් සුරකිල උඩ පන්දුව රැග්ගාන අපිට ලකුණු 14 දී දැන් සීවන විකට් බිඳවන්නවගේ බලාපොරොත්තු පිටිකරුවන් සීදෙනෙක් මේ විට ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් තිබෙනවා. මාතලේ ලංකන්ස් ක්‍රඩකින් ක්‍රඩක ආරයිට මොහොත විකට් ආකාරයට මීළඟ පන්දුව යොමු කරන්නට ආවර වේගවත් පහලක් එල්ල කරන උඩ පන්දුවක් රැකගත්තා පස්සෙන් විකට් බිඳවන්න මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15 දී පෙකවාල් මිතුරුම කියන්නේ රාජකීය පන්දුවාරයක් නිමා කළේ ලකුණු 7කට කඩලු 3ක් බිඳ ගමනින් ඉතාගෙන පන්දුවාරයක් නිමා කළා. දකුණු පින් මැද වේග පන්දුව යන ක්‍රඩක දනු ක්‍රඩක විවිධ තරග රටාව තුලත් ගෘහස්ත තරග රටාව තුලත් කැපී පෙනෙන දස්කම් දක්වන ක්‍රඩක කාතික් දැන් සූදානම් පන්දු යොමු කිරීම සඳහා වැදගත් අවසන් පන්දු වාරය යොමු කරන්නට සූදානම් වන්නේ අසන්ත ලෙපාට. දැන් විශාල වගකීමක් තිබෙනවා මේ වැදගත් තරගය තුළ ක්‍රියාවක් ලැබෙවි. සූදානම් අතික් රවුන්ඩ් විකට් ආකාරයෙන් ප්‍රථම පන්දු යොමු කරන්නට ආවර ලෙෆ්ට් ඩවුන් රයිට් පහර ලකුණු 6 කිමි කර ගන්නවා. මේ සඳහන් කළේ මේ නම්බර් අවසන් පිටිකරුවා දැන් වගකීම් සහිත පහරක් එල්ල කළේ ලකුණු 21යි. දැන් මුල් ලකුණු සංඛ්‍යාව අලංකාර ලෙෆ්ට් ඩවුන් රයිට් පහරක් උඩ විශාල වගකීමක් තිබෙනවා. ඔය දන්නා කාරණයක් මොහමඩ් රිකාස්ගේ කඩුල්ල දැවියාම තමාටින් සිදු අතපසුවීමක් වගේ දැන් මේ වගකීම තමාගේ කරට රැගෙන ක්‍රියා කළ යුතු වගේ දැන් අසන්ත ලෙපා හොඳ දන්නා කාරණයක් ඉතාමත් අලංකාර පහරක් එල්ල කළේ. මෙවර රවද විකට් ආකාරයෙන් සූදානම් ලෙපා ඉදිරියේ ඒවරත් රාමණීය පුල් පහරක් අති විශිෂ්ට ගණේ පන්දු රැකීමක් ක්‍රීඩාවල මිතුරුම කියන්නේ අති විශිෂ්ට ගණේ පන්දු රැකීමක් මෙවර තරගයක් වෙනස් කළ හැකි ආකාරයේ පන්දු රැකීමක් ප්‍රදර්ශනය කළේ ක්‍රීඩාවල මිතුරුම කියන්නේ වැදගත් අවසන් තරගයක් තුළ විශිෂ්ට ගණේ පන්දු රැකීමක් ක්‍රීඩාවල මිතුරුම කියන්නේ ටිකට් ආකාරයෙන් දකුණු අතිදිකරවා සික් ඉදිරියේ පන්දු යොමු කරන්නට රවේගවත් පහරකට උත්සාහකලේ දීපේ දාට ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ. දැවි යනවා දැවි යාමකට ආස කර ගන්නයිදී අනවශ්‍ය කලබලයක් වෙනුම් කලේ ලකුණකට උත්සාහකලේ කඩලු 7ක් මේ වන විට බිඳ වැටි අවසන් දැන් අවසන් කඩලු ගැනීමට සමත් වීම යම් වාසියක් වුණත් තුන අපේ ක්‍රීඩාවල මිතුරුම කියන්නේ එවර ලොෆ් ෆිල්ටර්ස් පන්දුට ලෙෆ්ට් ඩවුන් රයිට් පහරක් එල්ල කරනවා. දැවි යනවා යනුව ලකුණු 21ට සියලු ක්‍රඩකින් දැවි යනවා සුපර් ෆැෂන් කණ්ඩායම යනුව දැන් අවසන් මහා තරගය ජය ගන්නට ලකුණු 22ක් අවශ්‍යයි මාතලේ ලංකන්ස් ක්‍රඩකින්ට. සුදානම් වන්නේ පන්දු යොමු කිරීම සඳහා මිලින ප්‍රේෂාන් දකුණු පින් මැද වේග පන්දු යන ක්‍රඩක ඔයද විකට් ආකාරයෙන් ප්‍රථම පන්දුව හොඳ පන්දුවක් ඉල්ලීමක් කරනවා ප්‍රබල ඉල්ලීමක් ඉනිෂිකාරවරයන් හිඳයේදී තමත් මැනවින් පන්දුව යොමු කළා. ඔෆ් ස්ටම්ප් එක දෙසික බරමිත වේගයෙන් පන්දුව යොමු කළා මිලින ප්‍රේෂාන් මේ ආරම්භක පන්දුව වන්න ඉතා හොඳ සාර්ථක පන්දුවාරයක් ක්‍රියාත්මක කළොත් මේ තරගය පිළිබඳව යම් කිසි විශ්වාසයක් තබා ගන්නට හැකියාවක් තිබෙනවා. ලකුණ පවා මේ තරගයේ ඉතාමත් වැදගත් එක්කවල මිතුරුම කියන්නේ මිලිනගේ මීළඟ පන්දුව කෙටි පන්දුවක් අලංකාර ලෙෆ්ට් ඩවුන් රයිට් පහරක් ලකුණු 6 කිමි කර ගන්නවා. මාතලේ ලංකන් සාරාම්භක දකුණ පිටිකරුවා ඔබ රිද්මේක සිග්න ක්‍රීඩක ලකුණු 6කින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන මැද කෙටි ඉපිලිය පන්දුවට මනරම් පන්දු පහරක් එල්ල කළේ. දකුණු පින් මැද වේග පන්දු යන ක්‍රීඩක ඕවර් ද විකට් ආකාරයෙන් මීළඟ පන්දුව රාමණීය ලෙෆ්ට් ඩවුන් රයිට් පහරක් ඒ ආකර්ෂණීය පහරක් ක්‍රීඩාවල මිතුරුම කියන්නේ ශ්‍රීලංකී පතිත පන්දුවට මේ යෝන් දකුණ පිටිකරුවා මනරම් ලෙෆ්ට් ඩවුන් රයිට් පහරක් එල්ල කළේ. දැන් ලකුණු 12 දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නට සමත් වෙනවා. ප්‍රදර්ශනාත්මක පහරක් පිටු සම්පූර්ණ මුහුණට ගෙනෙමින්
පිටේ මීරි ස්ථානයේ පන්දු දාට ගන්නට සමත් වුණා යනවා. සජිකාන්ත් සුදානම් වන්නේ පන්දු යොමු කිරීම සඳහා over wicket ආකාරයෙන් උඩ පාඩුවක් ලෙස ඇදින්නේ රැකගත් ශිරකිල ඉතා මැනවින් පන්දුවක් යොමු කළ වේගය මදා කඩාල කරමින් එන්සින් පන්දුවක් ලෙස යොමු කළේ කවි සම්පූර්ණයෙන්ම පරාජයට පත් වුණා. මේ සඳහන් කළේ මේ දකුණත් මද වේග පන්දු යන වික්‍රමාන්විත පන්දු වාරයක් ක්‍රියාත්මක කළ යුතුමයි. පන්දු යවීමත් සංජුකාන්තෙන් දිවෙනවා. over wicket ආකාරයට පන්දු යොමු කිරීම සඳහා බෝෆල්ටස් පන්දු ඩ්‍රයිව් පහරක් එල්ල කරමින් ලකුණක් කරගන්න එක ලකුණක් වෙනුවෙන් ප්‍රතිමාරු කරගන්නවා. නැවතත් අන්තය ලැබෙන්නේ දකුණ ප්‍රතිකරාම මඩාතිත් පන්දු 4යි ලකුණු 9යි සැබෑවටම අවසන් තරගයක් දැක බලා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ප්‍රකාශ මිතුරුම කියන්නේ ජාත්‍යන්තර විචාරකයන් පවසන අන්දමට nail biter finish නියපොතු සපමින් අවසන් තරගය දැක බලා ගැනීමේ හැකියාව දැන් ප්‍රේක්ෂකයන්ට උදා දී තිබෙනවා. ගල්හින්න වෝරියර්ස් ක්‍රීඩා සමාජයේ සංවිධානය කළ ලබන මේ අපූර්ව තරග මාලාවේ ඉතාමත් වුණ තරගයක ඔබ අපරාධ සිටින්නේ මීළඟ පන්දුව එවර ෆ්ලික් කිරීමක් පන්දුව ගමන් කරනවා ස්කාලෙට් කලාපයට එක ලකුණක් පමණයි ලැබෙන්නේ. සංජුකාන්ත බාධක බිඳ දමමින් පන්දුව රකින්නට සිද්ධ වුණේ ප්‍රකාශ මිතුරුම කියන්නේ එක්වරම මේ පන්දු රකින්න ක්‍රීඩකයා සංජුකාන්ත් බාධක දීමේ තරගයකට සම්බන්ධ වුණා හා සමානයි. ක්‍රීඩා පිටියේ තිබෙන තත්ත්වය අනුව ලකුණක් එකතු වෙනවා. ලකුණු පුරවඩ දැන් ලානම් සීමාව සිට වමතින් මද වේග පන්දු යන ක්‍රීඩකයා සික් මීළඟ පන්දුව ආවර ෆිල්ටර්ස් පන්දුවට පහරක් කළා. කන්දායර නගිනා පන්දුව උඩ පන්දුව අගට ගන්නවා. මොහමඩ් රිකාස් විශිෂ්ට පන්දු උඩ පන්දුවක් රැක ගන්නා විට දැන් පන්දු දෙකකදී ලකුණු 8ක් ලබාගත යුතුයි. සුපර් ෆැෂන් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ඔවුන්ගේ ක්‍රීඩා දිවියේ තීරණාත්මක තරගයක් ක්‍රීඩා කරමින් සිටින්නේ මේ සිටින ප්‍රේක්ෂකයන්ගේ හදගැස්ම මෙලෙස නම් විස්තර විචාරය ගෙනෙන අපේ හදගැස්ම මෙලෙස නම් මේ ක්‍රීඩකයන්ගේ හදගැස්ම පිළිබඳව කතා කරන්නට දෙයක් නැති කුරාල් මිතුරු කියන්නේ CS live එකේ තරගය නරඹමින් සිටිනවා. රාදීෂ් නාත ප්‍රතිකරුවා එවර ඩ්‍රයිව් පහරක් එල්ල කරන පන්දුව දවිගේ ක්‍රීඩකයෙකු බවට පත්වන්නේ දැන් එක් පන්දුවයි ලකුණු 7යි ප්‍රකාශ මිතුරුම කියන්නේ සීමා බෙසිද වමත් මඩ වේග පන්දු යන ක්‍රීඩකයා ආසික් මොහමඩ් ඊළඟ පන්දුව ආයෙත් පන්දුවක් ලෙස තීරණය කරන ප්‍රකාශ මිතුරුම කියන්නේ හයි ෆිල්ටර්ස් පන්දුවක් ලෙස යමුනේ මෙන්න මෙතනදී යම් කිසි වරදක් සිදු කළා මේ පන්දු යන ක්‍රීඩකයා දැන් එක් පන්දුවකදී ලකුණු 6ක් ලබාගත යුතුයි. මේ ක්‍රීඩකයාගෙන් ගිලින තරගය දැන් ඔහුටම ලබා ගැනීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. දකුණ පිටිකරුවා මධ්‍යම පළාතෙන් දිවිකල අග්‍රගණ්‍ය පිටිකරුවෙක් ප්‍රකාශ මිතුරුම කියන්නේ මේ ලබා දුන්නේ මාතලේ ලංකන්ස් ක්‍රීඩකයන්ට අවස්ථාවක් දෙන්න පිළිබඳවයි දැන් ප්‍රශ්නාර්ථය තිබෙන්නේ ප්‍රකාශ මිතුරුම කියන්නේ සූදානම් වන්නේ සීමාවේ සිට වමත් මද වේග පන්දු යන ක්‍රීඩකයා ආසික් මොහමඩ් තීරණාත්මක පන්දුව කාලයකට පස්සේ පැමිණ අතිශය තීරණාත්මක පන්දුවක් දැන් ඔහුට යොමු කරන්නට සිදුව තිබෙන්නේ පන්දුවයි ලකුණු 6යි දැන් ඉලක්කය. සූදානම් වන්නේ සීමාවේ සිට වමත් මද වේග පන්දු යන ක්‍රීඩකයා ලෙෆ්ට් ආම් මොහමඩ් විකට් ආකාරයට මීළඟ පන්දුව රමණීය පුල් පහරක් ජයගන්න රුපියල් 1,50,000ක් වටිනා 6 පහරක් එල්ල කළේ දකුණ පිටිකරුවා ආසික් මොහමඩ් යොමු කළ නිපන්දුව මෙයයි සඳහන් කළේ උන්ට අවස්ථාවක් ලබා දුන්නා වැනි ප්‍රකාශ මිතුරුනේ සංජුකාන්ත්ගේ පන්දු වාරය ගඟට කැපුවීම හා සමානයි. මෙතරම් වැදගත් තරගයක් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවක් තුළ ආසික් මොහමඩ් සිදු කළේ දුර්වල ක්‍රීඩාවක් මෙයයි නිපන්දුව යොමු කරන විටම සඳහන් කළේ